guys, welcome back to my YouTube channel. ඉතින් අද මොකද වෙන්නේ? ඉතින් අපි vlog එකෙම බලමුද මොකද වෙන්නේ කියලා. ඉතින් මං අද ආවේ සැලොන් ඉෂ් එකට. ඉතින් මේ සැලොන් ඉෂ් එකේ අයිතිකාරිනිය තමයි ඉෂාරි අක්කා. ඉතින් මං අද මේකට ආවේ මගේ කොණ්ඩෙට පොඩි වෙනසක් කරන්න. මේ ඉන්නේ රෝස පාට ෂර්ට් එකක් ඇඳගෙන අපේ ඉෂාරි අක්කා. ඉතින් එයා ගොඩාක් වැඩ ආස්සේ මගේ මේ වැඩේට එයාම ආවා. ඉතින් මම මගේ කොණ්ඩෙට රීබෝන්ඩින් එකක් තමයි කළේ. ඉතින් මේ තියෙන්නේ මගේ ෆයිනල් ලුක් එක. මම ගොඩාක් දිගට මේ වීඩියෝ එක අරන් යන්නේ නැහැ. මොකද මම දවස් දෙකක වීඩියෝ එකක් තමයි මෙතනට දාන්නේ. ඉතින් ඊළඟ දවසේ වෙන දේත් අපි බලමු. ඉතින් ඊළඟ දවසේ වෙන්න යන දේ මොකද කියලා අපි බලමුද? Hi. ඉතින් day 2. අද මොකද වෙන්නේ? එහෙනම් බලමු. ඉතින් day 2 එකේ මම මගේ යාළුවවත් රෙඩි කරගෙන අපි දෙන්නත් එක්කම ආවේ මෙන්න මෙතනට. ඉතින් මගේ nails කරගන්න මට ගොඩාක් ලොකු ආසාවක් තිබ්බා. ඉතින් nails කරගන්න තමයි මම මෙතනට ආවේ. ඉතින් බලන්නකො යාළුවගේ සැලොන් එකත් හරිම ලස්සනයි. එතන hair cutting ඔක්කොම දේවල් කරනවා. ඉතින් මේ ඉන්නේ මට හම්බෙච්ච යාළුවෙක්. ඉතින් මම මෙතනට ආවේ gel nails කරගන්න. හැබැයි එතන හිටපු මේ girl මට කිව්වා ඔයාට gel nails වලට වැඩිය acrylic nails තමයි දැම්මොත් worth වෙන්නේ කියලා. මොකද මගේ nails චූටි ඒක හින්දා. ඉතින් මෙන්න මේ girl හරිම friendly. මගේ යාළුවා තමයි මෙතනට ගියේ. අපි දෙන්නත් එක්ක හොඳට විහිළු කර කතා කර තමයි හිටියේ. ඉතින් දවස ගෙවුණා අපිට දැනුනේවත් නැහැ. ඉතින් බලන්නකො යාගේ වැඩ. ඉතින් අපි මෙතනට යද්දි උදෙන්ම ගියපු නිසා අපි මුකුත් කාලා නෙමෙයි ගියේ. ඉතින් අපි කල්කිරි දෙකක් ගෙන්න ගත්තා. ඒ දෙක බොන ගමන් අපි nails ටික enjoy කරා. දැන් ඔයාලා බයින්න එපා, මටයි මගේ යාළුවටයි විතරයි කල්කිරි ගෙනාවේ කියලා. ඉතින් මං මෙයාගෙනුත් ඇහුවා. මෙයා කිව්වා එපා අපි කාලා ඉන්නේ. ඒක නිසා යාට එපායි කියලා. ඉතින් අපි දෙන්න කල්කිරි දෙකක් ගෙන්නගෙන ඒ දෙක enjoy කරා. මයි හැමදාම vlog කරන්න බලාගෙන ඉනවා. vlog එක මගදී අමතක කරනවා. අපිට ඔයාගේ නම කියන්න බෑ. දුලාෂා. දුලාෂා කියලා ලස්සන කෙල්ලෙක් ඉන්නවා. ඔයගොල්ලෝ දෙන්න මෙතනට. ඒ වුණාට මෙයා බලුවේ දෙන කරේ. මම මේකප් එකක් වදාගෙන ඉන්නවා නේ වුණා. ඉතින් දැන් තමයි අමාරුම වැඩේ තිබ්බේ. මම පෙන්නන nail art එක ඒ විදිහටම හැබැයි දාලා දුන්නා. හරිම ලස්සනට ඒක තිබ්බා. අපි බලමු අන්තිම ෆයිනල් ලුක් එක. හරි, ඔන්න ඔය විදිහට තමයි මගේ nail art එක ඉවර වුණේ. එහෙනම් අපි ෆොටෝස් ටිකකුත් බලලම යමු. ඊට කලින් මේ සැලොන් එකේ නම දැනගෙන ඉන්නකෝ. ඒක තමයි සැලොන් ලාවා. ඉතින් මේක තියෙන්නේ හරියටම බත්තර මුල්ලේ. ඉතින් බත්තර මුල්ලාවට ඉන්න කවුරු හරි ඉන්නවා නම් මෙතනට ඇවිල්ලා nails හදාගන්න පුළුවන්. එහෙනම් මාව subscribe කරන්න.